මේ වාසනාව ගැන එහෙම මේ දවල් වෙනකන් ඉන්න ඕනේ නැහැ කතා කරන්න. හරි. උදේම ටක් ගාලා කතා කරලා දාන්න ඕනේ. දැන් අද මොනවා හරි ප්ලෑන් තියාගෙන නෝ එළියට යන්නේ. මෙහෙම ගේමක් ගහනවා. වත්තෙන් පොල් එනවා, පොල් වලින් තෙල් එනවා. තෙල් බෝතලයට දානවා, බෝතල් කඩේට දානවා, කඩෙන් සල්ලි දෙනවා. ඕක ඔහොමම නොවුනත් අපි හැමදාම එහෙම හිතන් තමයි වැඩ කරන්නේ. yes. ප්ලෑන් ගහනකොට එච්චරම පොසිටිව් ලෙවල් එකේ ගහන්න ඕනේද? ඔව්. ප්ලෑනක් හදනකොට වැඩිහිටියෙක් වගේ හදලා පොඩි එකෙක් වගේ ඒක හැමම වෙනවා කියලා විශ්වාස කරන්න කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ. okay. මොකද පොඩි ළමයි තමයි ඒගොල්ලෝ කරන කියන දේවල් ගැන පුදුම විශ්වාසකින් වැඩ කරන මිහිම් පිට ඉන්න එකම જાති. අනිවාර්යෙන්. ඒක හරි. උන්ට පුදුම විශ්වාසයක් තියෙන්නේ හඳෙන් කිරි පැණියෙනවා. හඳෙන් හාල් වෙන සීන් එක නම් අපිත් විශ්වාස කරලා යන්නේ. ආවේ නෑනේ හැබැයි ඒක. ඔව්. නත්තල් 100 එනවා තෑගි දෙනවා. දත් හැලුනහම ටූත් ෆේරි ඇවිල්ලා රුපියල් 500ක් කොට්ටයට තියලා යනවා දත අරන් යනවා. කිරි මුට්ටිය මුහුද යනවා. ගඟේ නිමිසන්නේ. දැන් මුහුදෙත් යනවා. ගඟේ. මේක හැමතැනම යනවා. ගඟේ දැන් අපි දන්න කාලේ ඉඳලා ගියානේ. දැන් මුහුදේ වැටලා තමයි ඇත්තේ. ඉතින් මේ විශ්වාස කරන්න. හරි. ලොතරැයියක් ගන්න වැඩිහිටියෙක් වගේ හිතලා පොඩි ළමෙක් වගේ විශ්වාස කරන්න ඕක ඇදෙනවා කියලා ගන්න ඕන ලොතරැයි NLB ජය අතට සල්ලි කියලා තමයි බ්‍රෑන්ඩ් කරේ ලොටරිස් බෝඩ් එකේ. right. ලක්ෂ 5 තෑගිනේ මේකේ. මුදල් තෑගි හැටියට තියෙන. ඊට අමතරව 50000 තෑගි තියෙනවා. මම නම් නම්බරේවත් දන්නේ නැහැ. 50000 කීයක් දෙනවද කියලා මම දන්නේ. හරි. මොකද කරන්නද? NLB ජය ලොතරැයියක් අරන් බලනවද? එකක් නෙමෙයි පුළුවන් නම් 100ක් ගන්න. අර ඒගොල්ලන්ගේ විශේෂ දිනුම් මැදීමක් තියෙනවානේ මේ ජූනි මාසේ 6 වෙනිදාට. ඒක ටාගට් කරලා තමයි මේ තෑගි වැඩි කරලා තියෙන්නේ. මේකේ තියෙනවා මේ අලුත්ම කාර් එකක් ගන්න පුළුවන්. මේකට ඉලෙක්ට්‍රික් බයික්ස් උත් හම්බ වෙනවා. හරි. ලක්ෂපති ජයංකය ගලපුවාම ලක්ෂයේ තෑගිත් වෙනම තියෙනවා. wow. ලක්ෂ 5 50000 කොහොමද තිබ්බේ? ලොතරැයි 100ක් ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ නම්බරයට කතා කරලා 0114 60 70 80.